මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ රතු පෙර ගැන. රතු පෙර ගැන අපි කලින් වීඩියෝ එකකදී කතා කරා. ඒත් එතකොට අපි රතු පෙර මල් ගැන කතා කරේ නෑ. රතු පෙර මල් කියන්නේ මේ ජම්බු මල් වගේ ඔයාලට චුට්ටක් ඒකේ පේනවා. මේ ජම්බු මල් වගේ තිබ්බට අත්තර මේක රතු පෙර මලක්. ක්‍රෝස් පාට ගතියක් පේනවා. ඒකෙන් තමයි ජම්බු පෙර වලින් ඒක වෙනස් වෙන්නේ. මේ ඔයාලා ගෙදරක රතු පෙර තියෙනවා ඇති. හැබැයි මල් නැතුව ඇති ගොඩක් ඒ වගේ. ඒ ටිකක් කල් යනවා මේක මල හැදෙන්න. මේකේ ගෙඩිය හැදුවාට පස්සේ ඒක රස නිකන් මැංගුස් ගෙඩියක් වගේ. දැනට මේකේ මල පිපිලා තියෙන්නේ තව දවස් 15ක් කඩි 30ක් හරි යද්දි මේකේ ගෙඩිය එළියට එන්න ගෙඩිය හැදිලා ඉදෙන්න ගන්නවා. ගොඩක් කාලෙත් යන්නේ නැහැ. අනිත් ඒ වලට වැඩිය මේකේ ටිකක් පරක් වෙන මල් පිපෙන්නේ ගෙඩිය හැදෙන්න ඉක්මන් වෙනවා. මේක ඇටවල පැල කරන්න පුළුවන්. හැබැයි ඒක 150ක් සාර්ථක වෙන්නයි 150ක් අසාර්ථක වෙන්නයි තියෙන්නේ. තව ඔයාලගේ හැකියාවෙනුත් 10%ක් ඒකට එකතු වෙනවා. පැල බලාගෙන ඔයාලගේ හැකියාවෙනුත් 10%ක් සාර්ථක වීමට එකතු වෙනවා. ඒක ගැන මතක තියාගන්න. ඔයාලගේ ගෙදර රතු පෙර තියෙනවා නම් මේ පැල හොඳට බලා ගන්න. එහෙනම් අදට වීඩියෝ ඉවරයි. මේ වීඩියෝ එකට ලයික්ස් 10ක් හරි ලයික්ස් 10කුයි සබ්ස්ක්‍රයිබ් එකකුයි හම්බුනා. මම මේ වගේම තව කලින් කර වීඩියෝ එකක් ගැන කලින් කතා කරපු පැල ගැන ආයෙත් වීඩියෝ එකක් කරනවා. එහෙනම් අනිත් වීඩියෝ එකේදී හම්බෙමු. දැනට සමුගමු අපි.